මේවා තමයි තියෙන ඉතල ගිලා එන්දගෙන ආවද. මේවා මේ හරිය නෙවෙයිද තිබ්බේ? නෑ. ඊයන්ට බඩු ටික ගෙනලා දුන්නා නම් හොඳයි. ළමයි තොයලා රිදෙන්න. තාම මුළුතැන්ගේ වැඩ පටන් ගන්න බෑ. මෙයාලා පාරේ තමයි උයාගෙන කන්නේ දැනට. කුස්සිය වැඩ පටන් ගත්තද උයන්න? මේ ගෙවල් වල අය දැන් උයාගෙන කන්න පටන් අරන් තියෙන්නේ. කොහෙද තිබ්බේ පොත් ටික? අඳ උඩ. මේ ගම වතුර එනකොට ඇඳ උඩ තිබ්බද? සුවසතකම ගමේ ඇවිදින ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට මෙහි තත්ත්වය පෙන්වන්න. මේ කුස්සියද? මේ කුස්සියද? එංගනේ. පැලි ඔය වැටිච්ච ගමන්ද ඔය? අද දාවේ ඔයාලා මේ පැත්තට. කුස්සිය කැඩිලාද? හරි. උයන්න පටන් ගත්තද ඉතින් එළිය හරි? ළමයි තේ නෑනේ. තේ ටිකක් හදලා දෙන්න වැඩ කරන අයට නේ. ඉතින් තාම අපි කිව්වේ එකයි මේ කුස්සියේ වැඩ පටන් ගන්න විදියක් නැහැ. තාම කට්ටිය එළියේ තමයි උයාගෙන කන්නේ. මේ තමයි මිරිස් බෝතලේ නේද? 3-5 බෝතලේ. මේ ලුණුද? සීනි බෝතලේ නේද? මේවා උසික්කන්න මල්ලට තමයි දාලා තිබ්බනේ. මේ ගෙදර තිබුණු හාල් ගෝණියක්ද? හාල් උරේ. සුවසතගම සුදු නෙළුම් ගම කියලා කියන්නේ ගම් වතුරෙන් මහවැලි වතුර ඇවිල්ලා පොළොන්නරුවේ විශාල ලෙස හානියටපත් වුණු ගම්. මුළුතැන්ගෙන් පටන් ගමු. මම ඉතින් ආපු ගමන් එන්නේ කුස්සිය බඩු ටික තියනවාද කියලා බලන්න ගෙදර. මේ හොදලා දාලා මේ ටික නම් පරිස්සමට තියාගෙන ඉන්නවා. මේ ටික හොදලා ගත්තද අද? ඉස්සලාම කුස්සිය බඩු ටික හොද ගන්න එපා නේද? ඉතින් මේ සුවසතගම ගමේ ගෙදරක්. මේ කුසලානේ ගත්තේ කවුද? කාගේද මේ කුසලානේ? දුව මොනවද කරන්නේ? එහෙනම් මුළුතැන්ගේ බලන් ආවේ මේ තව ගෙදරක. මේ මුළුතැන්ගේ බඩු ටික නේ, කුස්සියේ බඩු ටික. මේ මිරිස් බෝතලේ. දැරි මිරිස් ටික. මේ ගෙදරත් මුළුතැන්ගේ බලන් ආවේ ආපු ගමන්. ඉතින් මේක තමයි කුස්සියේ තත්ත්වේ. මේ වතුර මට්ටම පේනවනේ. දැනට තේ ටිකක් හදාගන්නද තාවකාලිකව හදාගත්තේ මේ ටික? තේ ටික හදාගන්න ඕන. වෙන කන්න 3-5 බඩු ටික තාම ගත්තේ නැද්ද? දෙනවා කිව්වද? සැබෑ ලෙසම සුවසතගමට ආවොත් දැනගන්න පුළුවන් මහවැලි ගඟේ වතුරවල කොයිතරම් බලපෑමක් වෙලා තියෙනවද කියලා. ඒක බලන්න ආවේ. මේ වායේ ගෙදරද? මම නැහැ නේ. ඉතින් මේ මහත්තයා ගෙදර බලන්න ආවා. මාව අතන ඉඳලම එක්කරගෙන ආව එන්න කියලා. මේකේ කරන්ට් එක නැතිවද නේ? නෑ කරන්ට් නෑ. සේරම කරන්ට් මොනවත් නෑ. මම කඩාගෙන ගියා. ගෙදර තිබ්බ පොඩියෙන් ඇඳුම්. ඉතින් මේ යාලා හදාගෙන හිටපු ගෙවල් එහා පැත්තේ මහවැලි ගඟ නේ. ඉතින් මේ ගෙවල් දැන් තියෙන තත්ත්වය තමයි ඔයාලට බලන්න තියෙන්නේ. ඊයන්ට බඩු මොකොත් නෑ සර්. ඊයන්ට බඩු මොකුත් නෑ. අපි 3-5 බෝතල් ටික එහෙම කොහෙද? ඒවා ඔක්කොම ගහගෙන ගියා මොනවද? මිරිස් 3-5 බෝතල් ටික හොයාගන්න නෑ නේද? නෑ. ඉතින් මේ වගේ අද වෙන මෙතත් තාම තමන්ගේ දෛනික කටයුතු කරගන්න විදිහක් නැහැ. ගෙවල් ටික හොදගෙන ගෙවල් වල ඇතුළේ තිබ්බ බඩු ටික එළියට දාගෙන මේවා ඉතින් නැවත පාවිච්චි කරන්න පුළුවන්ද කියන මට්ටමත් එක්ක හිත මේ මිනිස්සු ඉන්නවා මේ පැත්තේ. මේ සුවසතගම පොළොන්නරුවේ. මේ තමයි පොළොන්නරුවේ සුවසතගම ග්‍රාම නිලධාරී කොටස එක කොටසක්.